හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔයාලා හොඳින් ඉන්නවද කියලා හිතනවා. ඉතින් අද ලස්සන වීඩියෝ එකක් තමයි ඔයාලට අරගෙන ආවේ මං. ඉතින් අද අපේ ඉස්කෝලේ get together එක ඒ කියන්නේ ඒකට එක එක නම් කියනනේ බෙච් පාටිය. අන්න ඒක තමයි අද තියෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම සැලොන් එකට ගිහිල්ලා ලස්සට ඇඳගත්තා. ඒක ගත්ත වීඩියෝස් ටිකක් තමයි මම මේ ඔයාලට දාලා තියෙන්නේ. ඉතින් මම ලස්සනට ඇඳෙව්වේ සැලොන් නදියේ අක්කා. ඇත්තටම ගොඩාක් thank you. එයා ගොඩක් ලස්සනට මාව ඇඳුවා, ලස්සනටම හිටියා. ඉතින් ගොඩාක් thank you අක්කේ. ඉතින් ඔයාලටත් මෙයාට කියලා ඩ්‍රෙස් කරගන්න ඕන නම් මම එයාලගේ නම්බර් එක ස්ක්‍රීන් එකේ දාන්නම්. ඔයාලටත් පුළුවන් අක්කට කියලා ඔයාලට කැමති විදිහට ලස්සනට ඔයාලට ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් ඔයාලට ලස්සනට එයාගෙන් වැඩ කරගන්න පුළුවන්. ඉතින් ඔන්නෝම තමයි මම මේකප් එක උනේ. අන්දන එකේ නම් වීඩියෝස් අරගත්තේ නැහැ. ඇත්තටම ගොඩක් ලස්සනට හිටියා මම. මම ඔයාලට ෆොටෝස් දාන්නම් බලන්න. ඉතින් ඔන්නෝම තමයි. බලමු මගේ අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. ඉතින් ඔයාලටත් හිතෙනවා නම් මං අද ලස්සනයි කියලා පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න ලස්සනයිද නැද්ද කියලා. මට නම් ඉතින් මං ගොඩක් ලස්සනයි. අපි හැමෝටම අපි කවුරුත් ලස්සනයි නේ. ඉතින් මට නම් අද මං ගොඩක් ලස්සනයි. ඉතින් ඔයාලගේ අදහසත් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්නකෝ බලන්න. ඉතින් මම එන්න චුට්ටක් පරක්කු වෙච්ච නිසා වීඩියෝස් ගොඩක් ගන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔය වීඩියෝස් ටික එකතු කරලා තමයි මම මේ vlog එක හදන්නේ. ඉතින් ඔයාලත් බලන්න ලස්සනයිද කියලා. ඉතින් මගේ එක වසරේ ඉඳන් හිටපු යාළුවෝ දෙන්නෙක් හම්බුණා. ඒ දෙන්න කිව්වා මගේ වීඩියෝස් බලනවා කියලා. thank you. ඔය දෙන්නට ගොඩක් ආදරෙයි. ඉතින් ඒ දෙන්නවත් ආදරෙන් මතක් කරනවා. ඉතින් මේකේ ගේම්ස් තිබ්බා. මේ ගේම් එක නම් ගොඩක් අය දන්නවනේ. මේ ගේම් එක මමයි මගේ යාළුවයි වින් කළා. එක එක ගේම්ස් තිබ්බා. ඉතින් බලමු ඉස්සරහට වීඩියෝ එක මොකද වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපි අපේ බැච් ෆොටෝ එක ගැහුවා. ඉතින් ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඉතින් ඔන්න අපිට ලන්ච් එකක් තිබ්බා. ඉතින් අපි කාලා ඩෙසර්ට් කෑවා. ඔන්නෝම තමයි තිබුණේ. මේකට කියන්න ඕනේ ඩාන්සින් වගේ මට සින්දු දාන්න බෑ. මොකද කොපිරයිට් වදිනවා. මම ඒ හින්දා ඒක මියුට් කරනවා. ඒකට ඉතින් සෝරි. ඒක එහෙම කියන්න වෙනවා. මොකද කොපිරයිට් ඉෂුව එකක් වදිනොත් එහෙම වීඩියෝ එක අපරාධ නිසා මම මියුසික් එක දාන්නේ නැහැ. ඔයාලට සෝරි. ඉතින් ඒකට සමා වෙන්න. ඔහොම බලන්න කියලා ඉතින් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මෙතනින් එහාට තියෙන්නේ ඩාන්ස් කරපු ඒවා තමයි ගොඩක්. මට දාන්න වෙන්නේ නැහැ මියුසික් එක. මොකද කොපිරයිට් වදින හින්දා මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වනේ. ඉතින් මෙහෙම බලන්න මොනා කරන්නද ඉතින්. ඉතින් මම ඩාන්සින් වල ගොඩක් වීඩියෝ ගත්තේ නැහැ. මොකද දාන්නත් බෑනේ කොපිරයිට් වදින නිසා. අපි ඊට පස්සේ හැමෝමත් එකතු වෙලා ඩාන්ස් කරා. ඉතින් ඒකෙත් ලොකුවට වීඩියෝස් අරගත්තේ නැහැ. මොකද කොපිරයිට් වදින හින්දා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්නම් ඔයාලා ළඟට.